රසක් සමගින් බව තිලාන් සමරවීර පවසනවා. වසර 15ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුල විවිධ හැලහැප්පීම් වලට ලක් වූ බවත් තිලාන් අද ප්‍රකාශ කළා. ඔහු මේ බව ප්‍රකාශ කළේ සිය සමුගැනීම ප්‍රකාශ කරන්නට කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී. තිලාන් සමරවීර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව ඊයේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කරමින්. ඉන් අනතුරුව තේරීම් කමිටු සභාපතිවරයා තිලාන් හමුවී සාකච්ඡා කළා. නමුත් තිලාන් එම සාකච්ඡාවේදී පවසා ඇත්තේ තමන්ගත් තීරණය වෙනස් නොකරන බවයි. ලබන දෙසැම්බර් මාසයේදී පාකිස්තානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට තිලාන් සහභාගී කරගන්නට බලාපොරොත්තු වන බව තේරීම් කමිටු සමාජිකයින් මෙහිදී තිලාන්ට පවසා තිබෙනවා. නමුත් තිලාන් සමරවීර පවසන්නේ මේ වසරේ ටෙස්ට් තරග අඩු සංඛ්‍යාවක් තිබෙන නිසා තමන් මෙම තීරණය ගත් බවයි. අවාසනාවකට වගේ බටහිර ඉන්දිය කොදේව් කණ්ඩායමත් සමග ටෙස්ට් තරඟ තුනක් නේ අවලංගු වුණා. ඒ වගේම දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරඟ තුනක් අවලංගු වුණා. මම හිතන්නේ මේ ටෙස්ට් තරඟ 6 අවලංගු වුනේ නැත්තම් මම ඒ තීරණේ ගන්න නැහැ. මොකද මම ආසාවක් තිබෙනවා විශේෂයෙන් දකුණු අප්‍රිකාව කණ්ඩායම සමග ක්‍රීඩා කරන. මොකද අංක 1 කණ්ඩායම පරාජය කරන්න ලැබුණා නම් බංග්ලාදේශය සමග ටෙස්ට් තරගාවලියට නම් කළ කණ්ඩායමට තමන් නම් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන සිටි බවද තිලාන් පවසනවා. එමෙන්ම ඊයේ දිනේදී ගාල්ල බලා පිටත් යාමට සූදානම්ව සිටි බවත් තිලාන් අද ප්‍රකාශ කළා. ක්‍රීඩා සමාජ තරඟ 4ක් ක්‍රීඩා කරා ලකුණු 4 හිටියා. ඉන්පසු මගේ ධනීසේ ආබාධයක් ඇති වුණා 4 වෙනි තරඟේ මා සතයක් ලබා ඉන්නකොට ඉන්පසු මා කතා කර විදියට මා 5 වෙනි තරඟේ මට ක්‍රීඩා කරන්න එපා කිව්වා. මොකද ටෙස්ට් තරඟාවලිය නිසා මම ඇත්තටම ලොකු බලාපොරොත්තුවකින් හිටියේ. අවංකව කියනවා නම් මම හිතන්නේ මාත් පුදුමයටපත් වුණා. 6 කාලෙට විතර මාත් දැනගත්තේ 15 දෙනා. එතකොට නම් මම පුදුමයටපත් වුණා. මොකද මං ගාල්ල බලා ඊට පහුවෙන්ද උදේ යන්න තමයි මගේ බලාපොරොත්තුව තිබ්බේ. හැබැයි ඒක ඉතින් තීරීම් කමිටුවේ තීරණයක් අවසානයේ. සිය ක්‍රිකට් දිවියේ දරුණුම කලකිරීම අවස්ථාව පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවති ඕස්ට්‍රේලියා තරග සංචාරයේදී සිදු වූ බවත් ඔහු මෙහිදී හෙළි කළා. කලකිරීම බොරුරි කියන්න ඕනේ නැහැ. කලකිරීම තිබ්බේ නැහැ කියලා මම හිතන කලකිරීම ගොඩක්ම කලකිරීම ඇති වුණේ මම හිතන්නේ මම SSC ක්‍රීඩාංගණයේ පැස් දෙක අරගෙන මම එළියට යන්න යනකොට කණ්ඩායම ප්‍රකාශයටපත් කරා ඕස්ට්‍රේලියානු සංචාරයේ. එදා නම් මට ඇත්තටම ලොකු කලකිරීමක් ඇති වුණා. මා ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති වූ ලොකුම බහිම්බස් වීම ඇති වුණේත් මම හිතන්නේ ඩිල්ෂාන් එක පමණ එදා. මම හිතන්නේ ඩිල්ෂාන්ට කරන්න දෙයක් නැහැ. ඒක තීරීම් කමිටුවේ තීරණයක්. එතකොට මම හිතන්නේ මයිල ජයවර්ධන කුමාර සංගක්කාර ක්‍රීඩකයන් දෙදෙනාට වඩා මම ලකුණු රැස් කරලා තිබ්බ අවසන් වසර තුනේම. හැමදාමත් අත්හදා බැලීම් සිදු කරද්දී කණ්ඩායමේ ස්ථානය තමන්ට අහිමි වූ බවත් තිලාන් මෙහිදී සඳහන් කළා. කවුරු හරි තරුණ ක්‍රීඩකයෙක් ආදේශ කරන්න හෝ ක්‍රීඩකයෙක්ගේ ස්ථාන මාරුවක් පිටිකරණයේ ස්ථාන මාරුවකට තිලාන් සමරවීර තමයි හැමතිස්සෙම එළියට යන්න ඕනේ. ඉතින් මෙවරත් ඒ දේ මේ විදියට වුණා. මුළු රටටම ලීසින් නේෂන්ස් ලීසින් නේෂන්ස් ප්ලස් බැංකුව 4.218යි 218 දැන් කතා කරන්න. අදට ඔබෙන් සමුගන්නයි මේ සූදානම. තවදුරටත් හැමදේකම ඇත්ත දන්න සිංහලෙන්ම දැනගන්න ඔබගේ ඩයලොග් දුරකථනයෙන් LIVE ටයිප් කර 678 අංකයට SMS කර live at SMS වත් සේවාව ඔබත් ලබා ගන්න. නැවතත් හමු වෙමු හෙට දහවල් 12ට. සුබ රාත්‍රියක්.